good morning. අද ඔන්න පොතක් කරන්නේ සති දෙකකට තුනකට වගේ පස්සේ. නමුත් අපි පොත ගැන කතා කරන්න කලින් හිතන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අපි හැමදාම අහන්නේ එකම විදිහේ fairy tales. ඒ කියන්නේ පුංචි හරි පොඩි ළමෙක් හරි ලොකු අපේ මේ adult life එකේ හරි mid life එකේ හරි අපි හැමදාම අහන්නේ එකම විදිහේ fairy tales. ඒ කියන්නේ අපිට මේ අවුරුදු ගානකට කලින් අපි දැනගත්ත fairy talesම තමයි තාමත් අපි කියවන්නේ. එහෙම නැත්නම් අපේ ළමයින්ට අපි කියන්නේ. ඉතින් ඔය ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන විදිහේ පොතක් තමයි මම අද ගේන්නේ. මේ තමයි Magic in Every Page. ලියලා තියෙන්නේ මගේ ඉස්කෝලේ කාලේ යාළුවෙක්. ඒ තමයි සචී සේනානායක. සචී මමයි අපි දෙන්නගේ හිස්ටරි එක ගොඩාක් පරණයි. ඒ කියන්නේ මම සචීව දන්නේ grade 1 ඉඳන්. ඒ කියන්නේ 1994 ඉඳන්. සචී මේ වෙනකොට අම්මා කෙනෙක් ලස්සන චූටි දුවක් ඉන්නවා. ඉතින් එයාට ලියපු ස්ටෝරීස් තමයි මේ අපිට පොතක් විදිහට සචී අපිට ගේන්නේ. සචී මේ වෙනකොට මං හිතන්නේ ඉන්නේ කුරුණෑගල. ඔව්. කුරුණෑගල වෙන්න ඕනේ කොළඹ දන්නේ නැහැ. මං දන්නේ නැහැ හරියටම. කොහොම වුණත් මේ ඕත ගැන බොහොම විශේෂ දෙයක් තියෙනවා කියන්න. මේ තමයි සචීව මම පුංචි කාලේ ඉඳන් දන්නේ ඉස්කෝලේ මේ මම this is a personal note. සචිත් දන්නේ නැතු. සචිට කියලා සචිට මං කියලා තියෙනවා දන්නේ නැහැ. ඒ තමයි කවුරු හරි මගෙන් අහුවොත් අපේ බැච් එකේ ලස්සනම ගෑනු ළමයා කවුද කියලා මං ඉස්සර කියන්නේ සචී කියලා. ඇගේ තියෙනවා බොහොම මේ අර මේ මම කැමති විදිහේ ලස්සනක්. ඒ කියන්නේ බොහොම නිවිච්ච මොකක්ද ඒකට කියන්නේ ජපනීස් ලුක් එකක් තියෙනවා. මං හිතන්නේ සචී පොඩි කාලේ ඉඳන් ඔය ජපනීස් පැත්තට ටිකක් එයාගේ කල්චර් එකේ එයාගේ කල්චර් එකේ හැටියට එයා බරයි ඒ පැත්තට. හරි ඒ කොහොම වුණත් මම තව දේවල් කියන්න ඕනේ සචී ගැන. ඒ තමයි මේ වෙනකොට ඇය මාස්ටර්ස් දෙකක් ඉවරයි. she is reading for her PhD. බොහොම ඉන්ටෙලිජන්ට් මදර් කෙනෙක්. එයාගේ ඒ ඇරෙන්න මම කියන්න ඕනේ ඇයගේ කරියර් එකේ එයා ගොඩක් බර බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඒ පැත්තට අක්බටිගේ වැඩ කරන්නේ මේ වෙනකොට. එතකොට ඒ වුණාට සචීගේ පුංචි කාලේ ඉඳන් තියෙන මම දන්නවා ආසාවක් තියෙනවා මේ ලියන්න සහ පොත් කියවන්න. බොහොම මේ විඩ් රීඩර් කෙනෙක්. ඒ වගේම අර පුංචි කාලේ ඉඳන් තිබුණා මේ knack for writing. She writes from a very tender age. She writes. එයා සමහර පොත් පබ්ලිෂ් කරලා තියෙනවා මේ වෙනකොට. මේ මං හිතන්නේ Magic in Every Page is her second or the first book because she published both at the same time මං හිතන්නේ. මට හරියටම ෂුවර් නැහැ මොන වුණත්. පොත පබ්ලිෂ් වුණේ අපි කතා කරමු මේ පොත ගැන. මේ පොත ගැන කතා කරොත් මේක පබ්ලිෂ් වුණේ මේ අවුරුද්දේ 2025 ජැන්වල. ඉතින් තව දෙයක් තමයි මම කියන්න ඕනේ. සචී තාම මේ එයාගේ කවුරු හරි එයාගෙන් ඇහුවොත් එහෙම මොකද්ද එයාගේ ජීවිතේ රිග්‍රෙට් එකක් තියෙනවා නම් එයා කියන්නේ අපරාධේ මම ලිටරචර් ස්ටඩි කරන්න තිබුණා කියලා A levels වලට. නමුත් සචී මම කියන්න ඕනේ ඔයාට ඔයා මෙහෙම ලියලා පබ්ලිෂ් කරන එක මම හිතන්නේ ඊට වැඩිය වටිනවා. මොකද මේ ලිටරචර් හදාරපු ඕන තරම් අය නෝ මේ මමත් ඉන්නවා. ලියන්න තියෙන නැක් එක හරි අඩුයි. ලිටරචර් ස්ටඩි කරපු පමණට කෙනෙක්ට ලියන්න බැහැ. නමුත් ඔබේ පාත් එක වෙනස් වුණාට ඔබේ මේ කරියර් එක ඔයාගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක වෙනස් වුණාට ඔයා මම හිතන්නේ මම සචිට කියන්නේ ඒ දෙක වෙනස් වුණාට ඔබ මේ පැත්තත් කොහොම හරි පටන් අරන් තියෙනවා. ඒ ගැන මම බොහොම සතුටු වෙනවා ඔයාගේ පුංචි කාලේ ඉඳන් යාළුවෙක් විදියට. ඉතින් මේ පොත අපි ජෝන්ර් විදිහට ගත්තොත් මේක children's story collection එකක්. නමුත් මම හැමදාම කියන දෙයක් තමයි පොත් සාමාන්‍යයෙන් ගත්තහම මේ ඒජ් වර්ගීකරණය කරන්න ටිකක් අමාරුයි. මොකද මේ මං වගේ මිනිස්සු ඉන්නවා පොත් කියවන. තාම අර මේ children stories උනත් කියවනවා. අනිත් එක තමයි මේක මට හිතෙනවා මම දැන් පොතේ කියවන යනකොට මට තේරුණ දෙයක් තමයි this is not written for children. Not just for children, it's for the adults too. ඉතින්
ඒ වගේම තව අපි මං කියවනේ මේක ෆෙරි ටේල් කලෙක්ෂන් එකක්. එතකොට ෆැන්ටසි පැත්තට තමයි තියෙන්නේ ජෝනර් වශයෙන් ගත්තාම. ඊළඟට audience එක තමයි මම කිව්වේ children or adults, anybody who loves reading and anybody who needs a change in getting to know fairy tales. ඉතින් මේවා අලුත්ම ෆෙරි ටේල්ස් අපි මීට කලින් ජීවිතේ අහලා නැති ෆෙරි ටේල්ස් තමයි සචි අපිට ගේන්නේ. එතකොට මේ පොතේ මම තව විශේෂ දෙයක් කියන්න ඕනේ. ඒ තමයි මේ පොතේ තියෙන කතන්දර 21ක්. 21 stories, 66 pages. 166 pages. ඒතර පොතේ price එක ගත්තාම 1100. කියන්නේ 1100යි price එක. ඉතින් පොතේ quality එක ගත්තාම, stories ගාන ගත්තාම, පිටු ගාන ගත්තාම මට හිතුණා 1100කට මේ පොත පුදුම විදිහට වටිනවා. ඒ කියන්නේ මේ වගේ පොතක් ඒ ප්‍රයිස් එකට ගන්න බෑ. මේ ඒක කියවනකොට ඔබට තේරෙයි, පොත ගත්තාම ඔබට තේරෙයි. එතකොට මේ තව දෙයක් තමයි ඔයගලන්ට මේ පොත හොයාගන්න පුළුවන්. මම මේ වෙනුවෙන් මේ පොත හොයාගෙනම ලාස්ට් වීකෙන්ඩ් එකේ මේ ටවුන් එකට ගියා, KCC එකට ගියා. හොයලා අන්තිම කොපි එක හොයාගත්තා කැන්ඩි KCC එකේ සරසවි බුක් ෂොප් එකෙන්. එකයි තිබුණේ, මම ඒක ගත්තා. ඉතින් මේකේ කවර් එක ගත්තාම මම ඇත්තටම දන්නේ නැහැ සචි කවර් ඩිසයින් එක කවුද කරේ කියන මම දන්නේ නැහැ. නමුත් ඔබට දකින්න පුළුවන් බොහොම ලස්සන කවර් එකක්. ඒ වගේම තව දෙයක් තමයි මේකේ ඉලස්ට්‍රේෂන්ස් ගොඩක් තියෙනවා. ඒ තමයි හැම කතාවක් මුලදීම අපිට ලස්සන පික්චර්ස් තියෙනවා. ඒ කියන්නේ ඒ කතාවට ගැලපෙන විදිහේ පික්චර්ස්. මේක බොහොම මේ වැදගත් කාරණයක් ළමයින්ට ලියපු පොත් ගත්තාම. ළමයි කිව්වහම මේ මං උනත් ඒකට මේ අදාළයි. මොකද අපි ආසයි මේ පින්තූර තියෙන පොත් කියවන්න. තව දෙයක් තමයි ඔයගලන්ට මේ තව මේ සචි මෙතනින් නවතින්නේ නැහැ. මේක මේ ඇගේ පළවෙනි පබ්ලිකේෂන් එක වුණාට මෙතනින් නවතින්නේ නැහැ. තව දුරටත් ලියනවා. ඔබට අය ෆලෝ කරන්න පුළුවන් The Enchanted Library කියලා FB page එකක් තියෙනවා. එහෙම නැත්නම් Instagram link එක ඇය දීලා තියෙනවා. Instagram ඔබට ෆලෝ කරන්න පුළුවන් Enchanted Library for you කියලා. ඒකත් ඔබ ෆලෝ කරගෙන යන්න. බොහොම විශේෂයි. පොඩි ළමයි ඉන්නවා නම් ඔබට, දුවල පුතාලා ඉන්නවා නම්, අම්මලා තාත්තලා ඉන්නවා පොඩි ළමයි ඉන්න. ඊළඟට තව දෙයක් තමයි මම මේ කතා 21ම ගත්තාම මට තේරුණ දෙයක් තමයි මේකේ වයිබ් එක හරිම සූදින්. ඒක මම මේ කැමති විදිහේ වයිබ් එකක්. මොකද ඔය මමයි සාමාන්‍යයෙන් මම මේ අපි මගේ ලයිෆ් එකෙන් මම ගත්තොත් මගේ හස්බන්ඩ් මට කියන දෙයක් තමයි මේ අපි දෙන්න හමු වුණ කාලේ ඉඳන් කියන්නේ පළවෙනි දවසේ ඉඳන් ඔහු මට කියන දෙයක් තමයි ඔහු මාව තෝරා ගැනීමට එක හේතුවක් විදිහට ඔහු දකින්නේ I don't practice certain negative qualities. ඒ කියන්නේ jealousy, hatred, එතකොට ඒ වගේ අර නරක qualities මම practice කරන්නේ නැහැ. මොනවා හරි දෙයක් වුණාම ඒක මම හරි ඉක්මනින් let go කරනවා. ඒ දේ එතනින් උනා ඉවරයි. එතන grudge එකක් hold කරගෙන තව දුරටත් මේ මිනිස්සු පස්සේ ගිහිලා වද දීලා එහෙම කෙනෙක් නෙවෙයි මම. ඉතින් ඒක ඔහු appreciate කරනවා. අන්න ඒක මම මේ පොතේ විශේෂයෙන් දකින theme එකක්. ඒ කියන්නේ negative qualities practice කරන්නේ නැතුව ඉන්න එකේ වටිනාකම පෙන්නනවා. ඊළඟට තව අපි මේකේ themes ගත්තොත් ගොඩාක් themes cover කරනවා සචි. ඒ තමයි අපි friendship, what true beauty is. beauty කියන්නේ මේ appearance wise විතරක්ම නෙමෙයි ලස්සන කියන දේ රඳා පවතින්නේ inner beauty කියන එක තියෙන්න ඕනේ. inner beauty කියන්නේ අපේ ඇතුලේ තියෙන qualities, අපේ core values මොනවද කියන එකෙන් තමයි කෙනෙක්ගේ විශේෂයෙන් මං හිතන්නේ ඕනම කෙනෙක්ගේ පිරිමි හෝ ගැහැණු ඕනම කෙනෙක්ගේ සහ මම හිතන්නේ විශේෂයෙන්ම කාන්තාවකගේ එලිගන්ස් කියන එක පවතින්නේ අර inner beauty. එහෙම නැත්නම් core values මොනවද කියන එක අනුව කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒවා ගැන ඊළඟට family bonds, විවිධාකාරයේ family bonds තියෙනවා. කියන්නේ අපේ ලෝකේ දැන් සෑහෙන family ගත්තාම ගොඩාක් මොකක්ද කියන්නේ සංකීර්ණ families අපිට තියෙන්නේ. ඉතින් ඒවා ගත්තාම ඒ වගේදී ළමෙක් විදිහට ගත්තොත් ළමයි කොහොමද ඒ සංකීර්ණ families කොහොමද
ඩයිජෙස්ට් කරගන්නේ ඒ රිලේෂන්ෂිප්ස් කොහොමද පොසිටිව් විදිහට පවත්වාගෙන යන්නේ ඊළඟට ඒ ක්වොලිටීස් ගැන ඊළඟට නේචර් එක ගැන ඊළඟට true love and true happiness කියන්නේ මොනවද ඊළඟට the purity of thoughts මම අර කලින් කිව්වේ the core values ලස්සන වෙන්න ඕනි කියලා ඒ purity of thoughts ඒ purity එක තියෙන්න ඕනේ ඒක කොහොමද ස්වභාව ධර්මයෙන් bless කරන්නේ අපේ හිත පිරිසිදු වෙන තරමට තමන්ගේ ජීවිතේ ලස්සන වෙන්නේ කොහොමද ඊළඟට the importance of reflection මේක බොහොම වැදගත් දෙයක් මම මේක ගොඩක් වෙලාවට fairy tales වල දකින්නේ නැති තරම් නමුත් ඇය සචී අපිට ගේනවා පොඩි කාලේ ඉඳන් ළමයෙක් තුල මේ self reflection කියන එක practice විය යුත්තේ ඇයි ඒක කරන්නේ කොහොමද කියන එක ඊළඟට decision making skills වගේ දේවල්. ඉතින් මේක මම කිව්වා මේක මේ පොඩි ළමයින්ට ලියවුන පොතක්ම නෙවෙයි. මේකේ මේ හරියටම මම year recommendation එකක් age එක අනුව recommendation එකක් දුන්නොත් මම කියන්නේ 10+ වගේ තමයි මේක වඩාත්ම හොඳ. එක හේතුවක් තමයි මේකේ language එක පොඩිම ළමයෙක්ට තේරෙන්නේ නැති වෙයි. ඒ කියන්නේ age 5 to 10 ටිකක් grab කරගන්න අමාරුයි කියන්නේ මේ her language is like she is competent. The author herself she's competence can again she's a really good writer. I know that for a fact because I have seen her writing. I've seen how she carries herself in writing as well and in expressing herself. I think mama කියවනවා නම් මේක recommend කරන්නේ 10+ ළමයින්ට කියන්නේ 10+ ඕනම කෙනෙක් සහ ඊට වයසින් අඩු ළමයි ඉන්නවනේ ඕගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක් විදිහට මම දකින්නේ දෙමව්පියෝ විදිහට පොත හොයාගන්න අරගෙන පොත කියවලා ඔබට පුළුවන් පොඩි වාගේ ඕගොල්ලන්ගේ දරුවෝ ඉන්නවනම් ඒගොල්ලන්ට මේ කතන්දර නැරේට් කරන්න බෙඩ් ටයිම් ස්ටෝරීස් විදිහට එහෙම නැත්නම් මේ ඩේ ටයිම් ස්ටෝරීස් ඉද කීයේ කොයි වෙලාවෙ හරි කමන්නේ පොත් කියන ඒවා පුළුවන් තරම් මේක ඕගොල්ලන්ට ළමයට ලං කරන්න පුළුවන් වඩාත් වැදගත් කියලා මම හිතනවා අනිත් දේ තමයි මම කියන්න ඕනේ ළමයි නිකන් පොත් කියවන්න පටන් ගන්නේ නැහැ ඒක මම හිතන්නේ මේ ජීන්ස් වලින් එන දෙයක් සහ පස්සේ කාලෙක ළමෙක් මේ පොත් කියවන එක පික් කරනවා නම් සමහර වෙලාවට ඒ ඔවුන්ගේ පර්සනැලිටි එකේ වෙනස් වීමක් නිසා වෙන්නත් පුළුවන් කොහොම වුණත් ඔබ මේක මම මේක රෙකමන්ඩ් කරන්නේ 10+ කෙනෙක්ට ළමෙක්ට සහ ඕනම කෙනෙක්ට ඊට අඩු ඔබට දරුවෝ ඉන්නවනේ ඊට වයසින් අඩු දරුවෝ ඉන්නවනම් මම හිතන්නේ වඩා හොඳයි ඔබ කියවලා දරුවට මේ කතන්දර නැරේට් කරන එක බොහොම විශේෂයි මේ සචිත් ඇගේ මේ එක් මොනවා හරි ඉන්ටර්විව් එකකදී කියනවා මේ ළමයින්ට කතන්දර කියන එක පුංචිම කාලේ ඉඳන් ළමයින්ට කතන්දර කියන එක කොයිතරම් වැදගත්ද කියලා ඒක මමත් බිලීව් කරන දෙයක් මොකද මම මගේ මාස්ටර්ස් කරන කාලේ මගේ තීසිස් එකෙත් මම කරේ ඔය වගේ ෆීල්ඩ් එකක් ගැන ඒ කියන්නේ මේ නැලවිලි ගී වලින් කියන්නේ යුනිවර්සලි ගත්තාම නැලවිලි ගී කියන ඒවා මේ ළමයෙක් ඉපදෙන්න කලින් ඉඳන් කොහොමද එෆෙක්ට් වෙන්නේ ළමයාගේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් එකට ලැන්ග්වේජ් ඩෙවලොප්මන්ට් එකට ඒ වගේ ඉතින් මේ අය මේ ගේන ස්ටෝරීස් අය කියනවා ළමයින්ට පුංචි කාලේ ඉඳන් කතන්දර කියවන්න එහෙම නැත්නම් ඉපදෙන්න කලින් ඉඳන් කතන්දර කියවන්න ඕනේ බඩේ ඉන්න කාලේ ඉඳන් අම්මගේ මොකද ඒකේ ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවා and it's scientifically proven හරි ඊළඟට තව දෙයක් තමයි මම මේ විශේෂයෙන් කියන්න ඕනේ මේක මම මේකේ question මගේ is it only fantasy කියන එක. يعني මේ තියෙන කතන්දර fantasy පමණක්ද කියන question එක අපිට එනවා. නෑ. මොකද ඇය ලියන්න පටන් ගන්නකොට preface එකේ පාව තියෙනවා වගේ. මේක fantasy පමණක් නෙමෙයි. ඇය මේ කතන්දර develop කරන්නේ ඒවා මේ කතන්දර ටික ගොතාගෙන යන්නේ real life කියන්නේ මොකක්ද කියන එක ළමෙක්ට දෙන්න. සහ ඕනම කියවන ඕන කෙනෙක්ට දෙන්න. කියන්නේ රියල් ලයිෆ් එකේ ෆැන්ටසි එලිමන්ට් එක තියෙනවා. නමුත් ඒක රියලිස්ටික් වශයෙන් ගත්තාම කොයි විදිහටද ජීවිතේට ඒ ෆැන්ටසි කියන එක අදාළ කරගන්න පුළුවන් කොහොමද කියන එක ඇය ගේනවා. ඉතින් මම ආරාධනා කරනවා
හොයාගෙන කියවන්න කියලා පර්චේස් කරන්න පුළුවන්. ඔබට මම සචීව ටැග් කරන්න. අනිවාර්යෙන් එතකොට ඔබට පුළුවන් ඇයව contact කරලා කොහෙන්ද ඔබට මේකේ copy එකක් ගන්න පුළුවන්. And I highly recommend reading this and get it for your kids because we are bored of reading the same stories that we have read in our entire lives. මොකද මේ අපි කියවපු මේ fantasy magical and fairy tales අපේ ළමයි කියවන්න ඕනේ කියලා නියමයක් නැහැ. ඒවත් කියවන්න ඕනේ අලුතින් දේවල් නිපද වෙන්නත් ඕනේ. ඉතින් මේ සචී මේ ගේන elements බොහොම වැදගත්. මොකද මේ මම දකින ලොකු වෙනසක් තියෙනවා මේ සාමාන්‍යයෙන් fairy tales වල දෙන අර fantasy element එකට වඩා එහා ඊට වඩා it's like it goes beyond that, like Sachi goes beyond that as a writer. ඉතින් ඒ හින්දා හොයාගෙන ඔබ මේ ඔබේ දරුවාට මේ හොඳ බර්ත්ඩේ gift එකක් මම ඇත්තටම මේ පොත මේ වෙනුවෙන්ම හොයාගෙන ගිහිල්ලා ගත්තේ බොහොම විශේෂ දැරියකට දෙන්න. එයාගේ බර්ත්ඩේ එක ඊයේ 14 March 14th. එයත් කවදා හරි දවසක මේ ගැන මේ වීඩියෝ එක බලනවා නම් මේක එයාට ඒ තමයි බැම්බි. එහෙම නැත්නම් ඇගේ නම වනීලියා පංචම. වනීලියාට තමයි මම විශේෂයෙන් මේ පොත ගත්තේ. මම ඔයාලට මේ පොත දෙන්න. මට හිතුණා මේ දැම්ම මං ඊයේ එවන්නත් හදලා වගේ ඩඩාතේ මං එව්වේ නැහැ. මම ඒක maybe I'll give it to you next time, like on your next birthday probably, and I have a lot of other gifts for you already gathered. I'll give you when time comes. ඉතින් මේ පොත වනිලියා ඔයාටත් එනවා දෝනිට. ඉතින් ඔයාට මම අනිවාර්යෙන් මේක කියවන්න කියලා රෙකමන්ඩ් කරනවා. ඔයා වෙනුවෙන්මයි මම මේක හොයාගෙන ගිහින් ගත්තේ. මම එවන්නම් කාලය හරිනම් තාම ඔයා පුංචි වැඩි කියලා මට හිතුණා මේකේ ඩෙප්ත් එක ගන්න. මම හිතන්නේ next birthday එකට ඔන්න හොඳ රීඩ් එකක් වෙයි. ඔයාට මේක කියවන්න පුළුවන්. ඒ හින්දා තව දෙයක් තමයි මම කියන්න ඕනේ 10+ උනත් සමහර විට මේක කියවන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ ලැන්ග්වේජ් එක ටිකක් පොඩක් ඇඩ්වාන්ස්ඩ් ලැන්ග්වේජ් එකක් තියෙන්නේ. නමුත් මම හිතනවා ඉන්ටර්නැෂනල් ස්කූල් යන ළමයින්ට නම් මේක කියවන්න පුළුවන් 10+. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම දන්නවා ගොඩක් ස්කූල්ස් වල ක්‍රියේටිව් රයිටින් පුංචි කාලේ ඉඳන් ප්‍රැක්ටිස් කරනවා ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල. මොකද මමත් ඉන්ටර්නැෂනල් ස්කූල් එකක වර්ක් කරපු හින්දා මම දන්නවා how competent they are in their language, especially when it comes to English. තව දෙයක් තමයි ඒ ගොල්ලන්ට ගොඩක්ම තමන්ගේ ෆස්ට් ලැන්ග්වේජ් එක බබාගේ ඔබේ දරුවාගේ ෆස්ට් ලැන්ග්වේජ් එක බොහෝ දුරට ඉංග්ලිෂ් නම් ඒක මේ කියන්නේ ලැන්ග්වේජ් එක ඩේලි ලයිෆ් එකේ ලැන්ග්වේජ් එක ඉංග්ලිෂ් නම් යූස් කරන්නේ මේ පොත 10+ ළමයෙක්ට කියවන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. නමුත් ෆස්ට් ලැන්ග්වේජ් එක වෙන ලැන්ග්වේජ් එකක් නම් මේක ටිකක් අමාරුයි 10 below 10 ළමයෙක්ට කියවලා තේරුම් ගන්න. ඒ හින්දා ඒ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න. ඒ වෙනුවෙන් ළමයා තුල කියවීමේ පුරුද්ද ඇති කිරීම සඳහා මේක බොහොම හොඳ ස්ටාර්ට් එකක්. විශේෂයෙන්ම ඉංග්‍රීසි වලින් කියවීම. ඉතින් හොයාගෙන කියවන්න කියලා ආරාධනා කරනවා. මේ තමයි Magic in Every Page ලියලා තියෙන්නේ සචි සේනනායක. අපි සචිගෙන්ම හමු අපිට තව කොහෙන්ද මේ පොත ගන්න පුළුවන් කියලා. හොඳට මතක තියාගන්න මේ ඇගේ පළවෙනි සහ අවසාන පොත නෙවෙයි. තව ඉස්සරහට ඔබට බොහොමයක් පොත් ඇය පළ කරන පොත් කියවන්න පුළුවන් වෙයි. හරි අපි තව පොතකින් හමුවෙමු. Have a nice weekend ahead.